මේ විපක්ෂ නායකතුමා සඳහන් කරන විදිහට එල්නිනෝ තත්ත්වය පිළිබඳ එතුමා සෑහෙන කාලෙක ඉඳලා ඔබතුමල්ලව සහ රට දැනුවත් කරලා තියෙනවා. දැන් රජයක් හැටියට එල්නිනෝ තත්ත්වයට මුහුණ දීමට යම්කිසි ක්‍රියාමාර්ග අරන් තියනවද? එතුමා පෙන්ලා දීපුවා ආදර්ශයට අරගෙන. මම දැක්කා මේ එතුමා කියලා තිබුණා එල්නිනෝ ගැන ඉස්සෙල්ලම කිව්වේ එතුමා කියලා. මේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පවතින අපේ ආණ්ඩුව සතුටට පත් වෙනවා මේ වගේ විපක්ෂ නායකවරයෙක් අපේ රටේ සිටීම පිළිබඳව. ලෝකයේ තිබෙන කාලගුණික වෙනස්කම් ඉස්සෙල්ලම කියන්න පුළුවන් විපක්ෂ නායකවරයෙක් හිටීම රටකට මහත් සම්පතක්. ඒ නිසා අතන එතුමා ඒ ධූරය තබා ගනිමින්ම ලංකාවට පමණක් නෙවෙයි අනික් රටවලටත් උදව් උපදව් කරන්න පිළිඇස්සි. හොඳයි එතුමා ඒ අදහස කලින්ම ප්‍රකාශයට පත් කරා කියලා එතුමාම කියපු එක මමත් අපිත් දැනගෙන හිටියේ නැහැ. ඒක කලින්ම කිව්වේ එතුමායි කියලා. අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුලේ විද්‍යාඥයන් මේ සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරමින් හිටියා. නමුත් ඒක හොඳයි. මම කියන්නේ අපේ අමාත්‍යාංශවල සහ ආයතනවල මේ සම්බන්ධ වැඩ කරන ලධාරීන්ට අමතරව පක්ෂ නායකවරයාත් ඒක නවධානයෙන් සිටීම රටකට සම්පතක්.